මේ මම දැන් ඉන්න මේ ඉස්කාකා ගෙදර. ඒ ගෙදර මේ එළිය කොටස. මේක මහ විශාල ලියක්. අර එහා පැත්තේ ගෙදර මේ ගෙදර මේ මාමන්ගේ අයියාගේ ගෙදර. පැරණි කාලේ විදියට හදපු ගෙයක් වගේ වුණාට හරි ලස්සනයි මේ ගේ ඇතුළ මේ එළිය කොටස. මේ තුල ගොඩක් කියලා අයයි වගේ පෙන්නන්න. මේ රට ඉඳි ගහ. මේ රට ඉඳි පීදිලා රට ඉඳි ගහ. කීසරේ නුඹට තිබුණේ නැහැ චූඩියට තිබුණේ. මේ සැරේ පීදිලා ගහ. තව තියෙනවා රට ඉඳි ගස් ඒ වුණාට ඒක පොඩි. මේ රට ඉඳි ගස් මේ රට ඉඳි හැදුනට පස්සේ කාලයක් යනකොට රට ඉඳි ගහ මැරෙනවා. ඊට පස්සේ කපලා මේ කොට වගේක් ඉන්නලා තියලා අන්න ලස්සනයි නේ. Mm-hmm.